Hello guys, welcome back to my YouTube channel. මම අද අලව එක්කගෙන යන්නේ ලංකාවේ ලස්සනම පැත්තකට. කලින් දවසේ ගිහිල්ලා යාළුවයි ගෙදර නැවතිලා පහවදා ඉඳන් තමයි අපි ගමන යන්න පිටත් වුනේ. ඉතින් පහවදා උදේම අපි කට්ටියම එකතු වුණේ නුවරට. කැන්ඩි වල ඉඳන් බදුළු යන තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් හැමෝම ආවට පස්සේ අපි ගියා කැන්ඩි රේල්වේ ස්ටේෂන් එකට. මට මතක විදිහට 9යි ගානට වගේ තමයි ට්‍රේන් එක තිබ්බේ. ඒත් මට හරියට මතක නෑ. ඊට පස්සේ කොහම හරි අපි ට්‍රේන් එක කැන්ඩි වලින් අරගෙන අපි අපේ ගමන පිටත් වුණා. ට්‍රේන් එකේදී අපිට අලුත් යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. මේ ඉන්නේ දෙන්න. ඔන්න ඉතින් අපේ නුවරඑළිය යාළුවා ආවා අපිට උණු රස බත් එකක් අරගෙන. හැමෝම වෙලාවේ මාරම බඩගින්න හිටියේ. ඉතින් අපි ආගේ අම්මව ආදරෙන් මතක් කර කෑම කෑවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන පරිසරයක් තමයි මේ දෙපැත්තේ තිබ්බේ. ඉතින් මම නම් කියන්නේ ඔයා අනිවාර්යෙන්ම අඩුම තරමින් එක පාරක් හරි ට්‍රේන් එකේ මේ ගමන යන්න ඕනේ. ඒක තියෙන්නේ වෙනමම එක්ස්පීරියන්ස් එකක්. යන ටයිම් එක ගැන ටිකක් වැඩි තමයි. පොඩි ටයර්ඩ් ගතියකුත් එනවා ඉතින්. ඒ වුණාට යාළුවොත් එක්ක යද්දි නම් ඒව පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. කොහොම හරි අපි හවස 3-4 වගේ වෙනකොට බදුල්ලට ආවා. ඒ ඇවිල්ලා අපි ගියා අපි රශ්මිලාගේ ගෙදර. අපි එදා රෑ තමයි හිටියේ. රශ්මිගේ ගෙදර ආවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ. එදා රෑ රශ්මිලාගේ ගෙදර ඉඳලා පහවදා උදෙන්ම අපි ගියේ ලස්සන තැනක් බලන්න. බලන්නකො ඉතින් මේ කොහෙටද අපි යන්නේ කියලා. අපි එදා උදෙන්ම ඉස්සෙල්ලාම ආවේ කුඹල්වෙල අසපුවට. ඇත්තටම මෙතන තියෙන පරිසරය, ඒ කියන්නේ එතන හැමදේම මාරම කාම් වයිබ් එකක් තිබ්බේ. අපි එතන පැයකටත් වැඩිය ඉඳලා තියෙනවා. අපිට ඒක තේරුණේවත් නැහැ. ඒ තරමටම එතන තියෙන පරිසරය හැමදේම මාරම ලස්සනයි. ඔයාලත් එක පාරක් හරි මේ කුඹල්වල අසපුවට යන්න අමතක කරන්න නම් එපා. ඔන්න ඉතින් පැය 2කට විතර පස්සේ අපේ සෙකන්ඩ් ඩෙස්ටිනේෂන් එකට අපි පිටත් වුණා. මම නම් දකින්නේ අපි යාළුවොත් එක්ක ගත කරන හැම තප්පරයක්ම අමතක කරන්න බැරි මතක ගොඩක්. ඔන්න ඔහොම අපි ඊළඟට ආවේ එඩිසන් බංග්ලා එකට. මේක ඉතින් ඔයාලා හැමෝම දන්න ගොඩාක් ලස්සන තැනක්. බදුළු බණ්ඩාර වෙලා ආවොත් කවුරුත් ඉතින් මෙතනට යන්න අමතක කරන්නේ නැහනේ. කට්ටියටම ටයර්ඩ් නිසා ඔන්න අපි ඉස්සල්ලාම ගියේ කැෆෙටේරියා එක පැත්තට. ඉතින් මෙතන තියෙනවා natural fruit products ගොඩක්. ඔයාටත් පුළුවන් ඔයා කැමති ඕනම ෆෘට් ප්‍රොඩක්ට් එකක් මෙතනින් ගන්න.
රසම රස ටී එකක් බීලා ඔන්න ඉතින් අපි ඇඩිසන් බංග්ලෝ එක බලන්න පටන් ගත්තා. ඇත්තටම මේකේ එක සයිඩ් එකක් විතරයි මේ අපිට බලන්න පුළුවන්. අනිත් සයිඩ් එක විසිටර්ස්ලට ඕපන් නැහැ. ඒ පැත්තේ සෙමිනේරියක් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි මෙතන 2 hours විතර හිටියා. ෆොටෝස් ගැහුවා, වටේ ඇවිද්දා කොහොම හරි. ඊට පස්සේ අපි ගියේ කොහෙද කියලා බලන්නකෝ. යන මගෙන් ලන්ච් ගත්තා. ඒ අරගෙන ඔන්න ඉතින් අපි ආවේ දෝව පන්සලට. දෝව විහාරෙත් වැඳගෙන අපි අපේ ජර්නි එක එන්ඩ් කරා. ඔන්න ඉතින් ලස්සනම ලස්සන මතක ගොඩාක් අරගෙන අපි මේ ලෑස්ති වෙන්නේ බදුල්ලට සමුදෙන්න. ඉතින් මං ආයෙත් කියන්නේ යාළුවොත් එක්ක ගත කරන හැම තප්පරයක්ම ලස්සන මතක ගොඩාක්. ඒ මතක කවදාවත්